ඇත්තරම් පුතා මට පාසල් වේදිකාවේ ඉන්නකොට අයිරාංගනිකා අලුතන්ත්‍ර කියන ගුරු මහත්මිය මං අදටත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. මොකද එතුමිය පැමිණියා මගේ ගීත ගායනය ජජ් කරන්න. මගේ වෙන මේ පාසලේ කලාපීය මට්ටමින් තිබුණු. එතනදී එතුමිය මාව දැකලා මගේ හඬට ඇත්තරම කිව්වොත් වාචී වෙලා වගේ මාව ස්කෝලේදී මහඹුණ මම එතකොට ඒවකට ඉස්කෝලේ යන පාසල් දැරියා. 9 පන්ති විතර. ඉතින් ළඟටම ඇවිල්ලා කතා කරලා මට කිව්වා මම මෙහෙම නාට්‍යයක් කරනවා දුටු ගැමුණු කියලා මට ඔයාව ගන්න ඕනේ ඔයා එන්න කියලා. මම ඒත් එකපාරට උත්තරයක් දුන්නේ මං කිව්වා අනේ මැඩම් අපේ ප්‍රින්සිපල් කෙන් අහන්න ඕනේ මම බයයි මොකද මට එහෙම යන්න විදියක් නැහැ. හරි මම ප්‍රින්සිපල් කෙන් අහන එක මං කරන්නම්කෝ. ඔයා කැමතිද? මං කිව්වා මං ඒත් වැඩිය එහෙම මම මේ දැන් වගේ ඉස්සරට ඕකටිව් නෑ. ඉතින් කොහොම හරි අපේ ප්‍රින්සිපල් හම්බෙලා මාව ඉල්ලලා මම එතුමියගේ ගෙදර ගිහිල්ලා දුටු ගැමුණු නාට්‍යයේ අත්වැල් ගායනය තමයි මුලින්ම කරේ.